මිනිස්සු විදිහට අපේ ජීවිතය දරා ගැනීම එක්කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට වෙනස්. සමහර අයට තමන්ගේ ජීවිතේ හරිම සාමකාමීව දරා ගන්න පුළුවන්. එයාලා ජීවිතේ ලැබපු අත්දැකීම් එක්ක යම්කිසි පරිණත බවකට පත් වෙලා. තවත් සමහර අයට තමන්ගේ පවුලේ අය හැම නිතරම ජීවිතේ ළඟින්ම ඉන්නවා. එයාලගේ ජීවිතේ ස්ට්‍රෙස් එක දරා ගන්න පවුල ඇතුළෙන්ම ලොකු උදව්වක් හම්බ වෙනවා. එහෙම නැත්නම් තවත් අයට හොඳින් ඇහුම්කම් දෙන ලයිෆ් පාර්ට්නර්ස්ලා හම්බ වෙලා තියෙනවා. එයාලා ඉස්සරහා හිතේ තියෙන හැම දෙයක්ම කියලා හිත නිදහස් කරගන්න පුළුවන්. ඒත් ඔයාට මේ කිසිම දෙයක් නැත්නම් ඔයාට සිද්ධ වෙනවා කාත් එක්ක හරි ඔයාගේ ජීවිතේ බෙදා ගන්න. සමහර වෙලාවට ඔයාට එහෙම ලොකු උපදෙසක් නෙමෙයි ඕනේ. හිතේ තියාගෙන විඳවන්නේ නැතුව කාට හරි කියලා හිත නිදහස් කරගන්න විතරමයි ඕනේ. මෙන්න මේ වෙලාවේදී තමයි ඔයා පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඔයාගේ ජීවිතේ ප්‍රශ්න අහගෙන ඉන්න හැමෝම ඔයාගේ ජීවිතයට හොඳක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අය නෙමෙයි. සමහර අය ඇත්තටම ඔයා ගැන අනුකම්පාවෙන් ඔයාගේ කතාව අහන් ඉන්නව ඇති. ඒත් එයාලා කොච්චර හොඳ අය වුණත් ඕනෙම අවස්ථාවක එයා ඔයාගේ කතාව තව කෙනෙක්ට කියන්න පුළුවන්. මොකද ගොඩක් මිනිස්සුන්ගේ ජීවිත ගෙවෙන්නෙම අනිත් අයගේ ඕපදූප කතා එක්ක. ඉතින් එයාලා ආසයි Taman දන්න අනිත් අය නොදන්න දේවල් කියව ඉන්න. ඉතින් එයාලා අවස්ථාවක් ආව ගමන් අනේ කාටවත් මම මේ කියන එක කියන්න එපා. එයා මට විතරයි කිව්වේ කියලා ඔයාගේ කතාව එයාගේ version එකෙන් කියන්න පටන් ගන්නවා. ඒ වගේම සමහරව ඔයාගේ කතාව අහන් ඉන්නේ ඔයාව ජජ් කරන්න. එයාලා හරි සතුටුයි ඔයාට තියෙන ප්‍රශ්න වලට. ඔයාට ප්‍රශ්නයක් කියලා දැනගත්තාම එළියෙන් දුකයි වගේ පෙන්නුවට ඇතුළතින් එයාලා සතුටු වෙනවා. ඒ සතුට එතනින් නවතින්නේ නැහැ. ඒ කියපු දේ ඔයා අතින් වුණ වැරද්දක්. ඒව නැත්නම් ඔයාගේ තියෙන අඩුපාඩුවක් නම් එතනින් එහාට යාලේ අඩුපාඩුව ඇතුළේ ඔයාව පාවිච්චි කරනවා. ඒ වගේම හින්ට් විදියට හරි ඒ අඩුපාඩුව මිනිස්සු ඉස්සරහා කියවලා ඔයාව පසුතාවයටපත් කරන්න හදනවා. ඔයා දැනගන්නම ඕනේ ප්‍රශ්න නැති කෙනෙක් මේ ලෝකේ නැහැ. ඔයාට කෙනෙක්ව ප්‍රශ්න නැති කෙනෙක් විදියට පේනවා නම් එක්කෝ එයා දන්නා ප්‍රශ්න ටික මැනේජ් කරගන්න. එහෙම නැත්නම් එයා ප්‍රශ්න නැහැ. එයා හරි පර්ෆෙක්ට් කියලා පෙන්වන්න උත්සාහ කරනවා. ඒක නිසා ඔයා ඔයාගේ ජීවිතේ මිනිසුන්ට කියද්දී හරියම පරිස්සම් වෙන්න. මොකද ඔයාගේ යාළුවටත් තව යාළුවෝ ඉන්නවා. ඉතින් ඔයා කාටද ඔයාගේ ජීවිතේ රහස් කියන්න ඕනේ? පොසිටිව් මිනිස්සුන්ට. පරිණත විදියට හිතන මිනිස්සුන්ට. මේ මොහොතේ ජීවත් වෙන්න දන්න මිනිස්සුන්ට. මිනිස්සුන්ට වරදින්න පුළුවන් කියන එක සාමාන්‍ය දැනීමක් විදියට තියෙන මිනිස්සුන්ට. තව කෙනෙක් දියුණු වෙනවා කියන්නේ තමන් පරාද වෙනවා කියන එක නෙමෙයි කියලා තේරෙන මිනිස්සුන්ට. කොටින්ම මනුස්සකම තියෙන මිනිස්සුන්ට. මනුස්සකම තියෙන මිනිස්සුන්ව තෝරගෙන එයාලා ඉස්සරහ ඔයාගේ ජීවිත කතාව දිගාරින්න. එහෙම කෙනෙක් ඔයාට තාම හම්බ වෙලා නැත්නම් පරිස්සමින් ඔය ප්‍රශ්න ටික දරාගෙන ඉවසීමෙන් ඉන්න. කාලයත් එක්ක ඔයාට ඔයාව දරා ගන්න පුළුවන් වෙනවාමයි. ජීවිතේ කොච්චර අමාරු වුණත් කිසිම දෙයක් කාටවත් කියන්න ඉක්මන් වෙන්න එපා. ඉතින් ඔයාගේ ජීවිතේ රහස් පරිස්සමින් හරිම කෙනාට විතරක් කියන්න මතක තියාගන්න. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් subscribe කරන්න අමතක කරන්න එපා.